කාලෙකින් වීඩියෝ එකක් කරන්න බැරුණා. ඔන්න ඉතින් ඔයාලට අලුතෙන් වීඩියෝ එකක් අරන් ආවා. අද අපි යන්නේ බෝතලේ බින්ගේ බලන්න. මම ඒක ගැන විස්තර ඒක ගාවට ගිහිල්ලා පෙන්නන්නම්. දැන් මං ඉන්නේ බෝතලේ ගම්මානේ. මේක ලස්සන පොඩි ගමක්. දැන් අපි යනවා බෝතලේ ස්ටේෂන් එකට මම බැස්සේ. දැන් පොඩ්ඩක් වටේ පිටා බලන්න ආවා. දැන් යනවා අපි බෝතලේ ටනල් එක ගාවට. ඒක කොහොමද? කොයි වගේද? ඒකේ හිස්ටරි එක මොකක්ද කියලා දැනගන්න. ගයිස් ඔන්න අපි බින්ගේ ගාවටම ආවා. දැන් ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් බින්ගවල් දෙකක් තියෙනවා. මම ඔයාලට මුලදීම කිව්වේ නෑ හැබැයි දැන් බලා ගන්න මෙතන බින්ගවල් දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේක තමයි ලංකාවේ එකම තිත්තු බින්ගය. එහෙම නැත්තම් එකම ගලින් හදපු up and down පාරවල් දෙකම සම්බන්ධ එකම බින්ගය. දැන් අපි ඒක පොඩ්ඩක් ඇතුළට ගිහිල්ලා වටපිටාව පොඩ්ඩක් බලලා ඒකේ හිස්ටරි එක ගැන කතා කරමු. Close till I get up. Time is barely on our side. I don't wanna waste what's left. The storms we chase are leading us, and love is all we'll ever trust. Yeah, no, I don't wanna waste what's left. And on we'll go, through the wastelands, through the highways, till my shadow turns to sun rays. And on we'll go, through the wastelands, through the highways. And on we'll go. Through the highways, till my shadow turns to sun rays. And on we'll go, through the wasteland. දැන් අපි මේ බෝතලේ තිත්තු බින්ගය ගැන කතා කරමු. මුලින්ම කිව්වොත් මේ බින්ගය අපිට හම්බ වෙන්නේ ප්‍රධාන දුම්රිය මාර්ගයේ බෝතලේ දුම්රිය ස්ථානයක් විල්වත්ත දුම්රිය ස්ථානයක් අතර. ඒ කියන්නේ ප්‍රධාන දුම්රිය මාර්ගය යන හැම දුම්රියක්ම අනිවාර්යෙන් මේ තිත්තු බින්ගය පහු කරලා යන්න ඕනේ. හැබැයි දුම්රිය යන ඔයාලට ගොඩක් වෙලාවට මේක හම්බෙන්න තැනයි තියනවා කියලයි පොඩ්ඩක් අමතක වෙනවා. මොකද මේක එකපාරටම හම්බ වෙන්නේ. කියන්නේ මෙතනින් යන කෝච්චි ගොඩක් වෙලාවට ලෝඩ් පටෝල යන්නේ. ඒ නිසා මේක නිදහසේ මේකේ සුන්දරත්වය විඳින්න ඔයාලට බල අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා තමයි මම මේ ටනල් එක ගැන ඔයාලට වීඩියෝ එකක් ගේන්නේ. හරි. දැන් මේ ටනල් එකේ හිස්ටරි ගත්තොත් මගේ වම් අත පැත්තෙන් තියෙන බින්ගේ තමයි ඉස්සෙල්ලාම හැදුවේ. අනිත් එක පහු කාලීනව හැදුවා. වම් අත පැත්තේ තියෙන පළවෙනිම හදපු ටනල් එක 1864 වර්ෂයේ තමයි හදන්නේ. ඒකේ දිග අඩි 581ක් වෙනවා. ඒ කියන්නේ වම් අත පැත්තේ තියෙන පරණ බින්ගේ තමයි ඉස්සෙල්ලාම හදපු ඒ වගේම දෙකෙන් දිගම බින්ගේ වෙන්නේ. දකුණු අත පැත්තේ තියෙන එක හැදුවේ 1925. කියන්නේ ලොකු කාලයකට පස්සේ. ඒ කියන්නේ මේ තනි ලයින් එක ගන්න තිබ්බේ. ඒක ද්විත්වකරණය කරනකොට මේක හදන්න උනා. මොකද මෙතනින් ට්‍රේන්ස් ගන්න අනිවාර්යෙන් මේ ගල පළලා තව ටනල් එකක් හදන්න වෙනවා. ඒ කියන්නේ තනි ගලෙන් හදපු
බිංගවල් දෙකක් තමයි මේ තියෙන්නේ. එන 1925 හදපු බිංගේ මීටර නෙමෙයි අඩි 400ක් දිගයි. මං හිතුවා මේ ටනල් එක ඇතුලේ ඇති මේ කෝච්චිය වැදෙන තරමට පොළ තිය කියලා කියන්නේ. යාන අපිට පැත්තෙන් යන්න ඉඩක් නැති වෙයි කියලා තමයි මං හිතුවේ. ඒකට හිතුවට වඩා හොඳට ඉඩක් තියෙනවා ඒක ඇතුලේ. වවුල්ලු ඉන්නවා, තව වයර් ඇදලා තියෙනවා. ඒ කියන්නේ ටෙලිෆෝන් වයර්, කරන්ට් වයර් ඔක්කොම ඇදලා තියෙනවා. ඊට වඩා හොඳම දේ තමයි මේ ගල උඩ, ඒ කියන්නේ කන්දක් වගේ මේක තියෙන්නේ. මේක උඩ දියුල්පත් තියෙනවා. ඒක දියුල්පත් වලින් බේරෙන අතුර දැන් මේක දිගේ මෙහෙම යනවා. මේ රේල් පාරවල් දෙක මැද කණුවක් තියෙනවා. ඒ කණු දිගේ යන වතුර මේ ඒ කියන්නේ මේ ගල උඩ තියෙන කන්දේ දියුල්පත් වලින් තමයි මේ වතුර යන්නේ. දැන් ඔයාලා තියෙනවා. මේ අපිට මේ ටනල් එක ගොඩක් වෙලාවට මිස් වෙනවා. ඒ වුණාට මේ ටනල් එක ලංකාවේ තියෙන ප්‍රධානම ටනල් එක. මොකද 1864 හදපු ටනල් එක තමයි ලංකාවේ බිංගයාල් නාමකරණේ අංක 1. ඒ කියන්නේ ලංකාවේ පළවෙනි බිංගේ තමයි මේ 1864 හදපු බෝතලේ පළවෙනි ටනල් එක. අනිත් ටනල් එක පස්සේ කාලේ හදලා තියෙන්නේ. දැන් ඔයාලට මේ ටනල් එක ගැන ලොකු අදහසක් ආවා කියලා මං හිතනවා. ඔයාලා මේ ටනල් එක ගැන දැනගන්න ඕනේ මොන හරි කියනවා නම් මීට වඩා දන්න දේවල් තියෙනවා නම් ඔයාලා කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් අපි අනිත් පැත්තේ ටනල් එකට ගිහිල්ලා බලමු. දැන් අපි මේ පැත්තේ ටනල් එකනේ ගිහිල්ලා බැලුවේ. එහෙනම් අපි පරණ ටනල් එකට ගිහිල්ලා බලමු. අලුත් ටනල් එකට දැන් අපි යන්නේ. Fact or fiction, you picked your poison. This mental friction, clearly it's been broken. Borderline tragic, you're so dramatic. It's automatic, you turn it on like magic. What would it take to make you feel better again? What would it take to make you feel better again? What would it take to make you feel better again? Better again. I wanna know what you know. Let it go, set me in control. Would you just be fucking honest with yourself? You got it all, you put it on and so let's get it on. Repeat what you say. Would you just be fucking honest with yourself? Get the picture, I beg to differ. You don't deliver, truth it tastes so bitter. Walking a fine line, living a white lie. You're wasting my time, waiting for a bright side. I wanna know what you know. Let it go, set me in control. Would you just be fucking honest with yourself? You got it all, you put it on and so let's get it on. Repeat what you say. Would you just be fucking honest with yourself? Staring up at the ceiling, did we lose the plot? Could you interfere with the feelings? Is this all we got? It should have been fucking easy, but turns out it's not. Can someone please stop the bleeding till you call the shots? So staring up at the ceiling, did we lose the plot? Could you interfere with the feelings? Is this all we got? It should have been fucking easy, but turns out it's not. Can someone please stop the bleeding? I wanna know what you know. Let it go, set it in control. Would you just be fucking honest with yourself? You got it all, you put it on and so let's get it on. Repeat what you say. Would you just be fucking honest with yourself?
ඔයාලට ඕන වෙලාවක එන්න පුළුවන්. කියන්නේ බෝතලේ ස්ටේෂන් එකට තමයි ගොඩක්ම ආවොත් ඔයාලා ළඟ. මොකද එතන ඉඳන් මීටර විනාඩි 10ක වගේ දුරක් තියෙනවා. මීටර 700ක් තියෙනවා. විනාඩි 10කින් ඔයාලට මෙතනට එන්න පුළුවන්. බෝතලේ ස්ටේෂන් මෙත ගන්න වෙනවා. බෝතලේ ස්ටේෂන් එකට ඇවිල්ලා මේක බලන්න ආවොත් තමයි ගොඩක්ම ලේසි වෙන්නේ. මොකද බෝතලේ ස්ටේෂන් එකේ ඉඳන් මෙතෙන්ට තියෙන්නේ මීටර 700යි. ඒ කියන්නේ විනාඩි 10කින් මෙතෙන්ට එන්න පුළුවන් තරමේ දුරක් තමයි ඔයාලට මෙතන තියෙන්නේ. විල්වත්ති ස්ටේෂන් එකේ බැස්සොත් එහෙම ලොකු දුරක් යන්න වෙනවා. කිලෝමීටරයක් වගේ ඊට වඩා දුරක් යන්න වෙනවා. මොකද මාත් ආවේ බෝතලේ ස්ටේෂන් එකට. බෑ. බෝතලේ ස්ටේෂන් එකට ඔයාලට එන්න පුළුවන් පොල්ගහවෙල පැත්තේ ඉඳන් එනවා ඕනෑම මන්දගාමි දුම්රියකුයි. කොළඹ පැත්තේ ඉඳන් එන ඕනෑම මන්දගාමි දුම්රියකිනුයි ඔයාලට බෝතලේ ස්ටේෂන් එකට එන්න පුළුවන්. ඔයාලට මේ වින්ගේ ඕන වෙලාවක බලන්න පුළුවන්. මේක මොකද ටිකට් ගන්න නැහැ නේ ඒසුලට එන්න. මම මේකේ කෝච්චියේ ඉඳන් යනකොට වීඩියෝ එකක් දාන්නම් ඔයාලට. guys ඊළඟ වීඩියෝ එකේ හම්බ වෙමු. අදට ටටා. bye bye. අමතක කරන්න නැතුව subscribe කරන්න.